මේ ශක්තිය හදන ගමනේදී මට හාමුදුරු කෙනෙක් හම්බ වෙනවා. අද මට මේ දැකීම් තියෙන හින්දා මේ හාමුදුරු ප්‍රබල හාමුදුරු කෙනෙක් කියලා මම දැනගන්නවා. උන්වහන්සේගේ අභ්‍යන්තර සිත නිවිලම ගිහින් වාගේ තියෙන කෙනෙක්. නමුත් මතු පිට සිත උන්වහන්සේට තාම කෙලෙස් දැනෙනවා. රටට වැඩක් කරන්න ආපු කෙනෙක් කියන පණිවිඩය මට ඇවිදින් මම ඒ වෙනුවෙන් මහන්සි වෙගෙන යනකොට උන්වහන්සේ මගේ අපේ ධාතු වන්දනා කරපු දණක් තියෙනවා. විෂ්ණු පූජා කරපු දණක්. ඒ පන්සලේ හිටපු කොහොම මේ ධර්මය විනිවිද දැකලා දේශනා කරපු හාමුදුරු කෙනෙක්, තරුණ හාමුදුරු කෙනෙක්. ඉතින් මට උන්වහන්සේ කියනවා මේ මහත්ය ඉතින් ඕන තරම් රජකම් කරලා දිනවනේ මේ සංසාරේ. දැන් අපි නිවනට යන්න කියලා උන්වහන්සේ කියනවා මගෙත්. මේ පාරදී අපි ඒ ධර්මයේ සාකච්ඡා කළා. මම ඉතින් එතනදී උන්වහන්සේගෙන් අහපු එක ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ දැන් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ දැන් මේක ප්‍රශ්නයක් සමාජයේ කියනවා මේක තේරුම් ගැනීම රහත් කියලා කොටසක් කියනවා. සමහරු කියනවා කෙලෙස් ප්‍රහීන කර ගැනීම රහත් කියලා. මෙන්න මේ ප්‍රශ්නේ උඩ තමයි මම උන්වහන්සේගෙන් අහුවේ රහත් කියන්නේ මේ කෙලෙස් සම්පූර්ණ නැති කර ගැනීමද එහෙම නැත්නම් මේ තේරුම් ගැනීමක් උන්වහන්සේ එදා මට කියනවා මේ කෙලෙස් ටුට්ටක් තියෙනවා. හැබැයි නෙළුම් කොළයකට වතුර පොඩ්ඩක් දාපුවම මේ නෙළුම් කොළේ උඩ වතුර ඇලෙන්නේ නැතුව පාවි තියනවා වගේ කෙනෙක් තමයි රහතන් වහන්සේ කියලා. උන්වහන්සේගේ එදා දැනුමින් මට ඒක කියව කතාවක්. ඊට පස්සේ මම උන්වහන්සේ අර කියපු කතාව දැන් ඔය රජකම් කරා ගොඩක් සංසාරේ මහත්ය දැන් නිවනට යම් කියලා කියපු කතාවට මම උත්තරයක් දෙනවා උන්වහන්සේට. මට සබාදහමින් පෙන්නනවා ළමයි පිරිසක් ඉන්නවා. ඒ ළමයි පිරිස පිරිහෙන. ඒ ළමයි බේරගන්න ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ බේරගන්න කෙනෙක් මහ පොළොවට එනවා. ඇවිදින් එයාට නිවනට යන පාරක් තියෙනවා. එහෙම නැත්නම් ළමයි බේරගෙන ඒ මහ දහස් ගාණක් බේරගන්න තැනට යන පාරක් තියෙනවා. එතකොට මං හාමුදුරුවන්ගෙන් අහනවා මේ දැන් එතකොට මම යා යුතු වෙන්නේ මගේ නිවනටද එහෙම නැත්නම් මේ ළමයි ටික බේරගෙන කොහොම හරි මේ ළමයි ටික රැකලා දීලා යම් දවසක මට නිවන හම්බ වෙයි ඒ තැනටද මම යන්න ඕන කියලා උන්වහන්සේගෙන් අහපුවාම උන්වහන්සේ එතනදී නිහඬ වෙනවා වගේක් වෙනවා. මං ඊට පස්සේ කියනවා මම උත්සාහ කරන්නේ අර ළමයි ටික බේරගෙන ඉවර වෙලා මම යම් දවසක මට දෙයක් ලැබෙනවා. මොකද අර මම අරක අතහැරලා මම ගැන හිතලා නිවන පාරේ ගියොත් අර සියලු දෙනා පිරිහිලා සමහරට නිරයකට වැටෙන තැනක් එනවා කියලා